ආදරණීය චූටි පැටවුන්ට හොඳම දේ දෙන්න උත්සාහ කරන අම්මලා වෙනුවෙන් ඔන්න අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඔයගොල්ලෝ දකින්නේ මගේ චූටි පැටියට ඝන ආහාර පටන් ගත්ත දවසේ ඉඳලා ගත වුණ මුල් සතිය ඇතුළත එයාට මම කන්න දුන්නේ මොනවද කියලා තමයි. චූටි පැටියෙක්ට හිතේ බයක් සැකක් නැතුව ඝන ආහාර දෙන්න පටන් ගන්නෙ කොහොමද කියලා මම කලින් කරපු වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවා නම් ඔයගොල්ලෝ දන්නවා මම මගේ චූටි පැටියට මුලින්ම කන්න දුන්නේ කෙසෙල්. දැන් ඉතින් අහන්න එපා මොන කෙසෙල්ද කන්න දුන්නේ කියලා. මොකද මම ඉන්නේ ඇමරිකාවේනේ. මට තියෙන්නේ ඉතින් කෙසෙල්. මේ කෙසෙල් වලට නමක් නැහැ. කෙසෙල් වල ශරීරයට ශක්තිය ලබා දෙන කාබෝහයිඩ්‍රේට, චූටි පැටවුන්ගේ වර්ධනය වීමට අවශ්‍ය ෆෝලේට්, විටමින් B6, විටමින් C, පොටෑසියම් වැනි අත්‍යවශ්‍ය පෝෂණ පදාර්ථ ගොඩාක් අඩංගු වෙලා තියෙනවා. ලංකාවේ ඉන්න චූටි පැටවුන් ඉතින් හරිම වාසනාවන්තයි. මොකද ලංකාවේ වෙනස් රසවල් වල කෙසෙල් හොයාගන්න පුළුවන්නේ. ඉතින් මේ එක් කෙසෙල් ಜಾති ඔයාගේ චූටි පැටියටත් දීලා බලන්න. එයා ඒ එක් කෙසෙල් වලට මොන වගේ ප්‍රතිචාරයක් දක්වනවද කියලා ඕගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව ඉතින් මේ කෙසෙල් කෑවහම සෙම වැඩි වෙනවා, මේ කෙසෙල් කෑවහම බඩ වේලනවා, මේ කෙසෙල් කෑවහම බඩ බුරුලෙන් යනවා කියලා වෙනස් කෙසෙල් වර්ග බබාට කන්න නොදී ඉන්න නම් එපා. මේ දවසේ මං හිතුවා එයාට අලිගැට පේර ටිකක් දෙනවා කියලා. අලිගැට පේර කියලා කියන්නේ බබාට පහසුවෙන් කන්න පුළුවන් බොහොම සොෆ්ට් කෑමක්. හැබැයි අලිගැට පේර එච්චරම රහ නෑනේ. ඒ නිසා මං හිතුවා අලිගැට පේරත් එක්ක කෙසෙල් චූටි කෑල්ලකුත් එකතු කරලම එයාට කන්න දෙනවා කියලා. ඉතින් ඕගොල්ලෝ චූටි පැටියට අලිගැට පේර කන්න දෙනවා නම් ඒකට කෙසෙල් චුට්ටක් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අඹ කෑල්ලක් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් දොඩම් යුෂ ටිකක් මිරිකල උනත් අලිගැට පේරත් එක්ක මිශ්‍ර කරලා බබාට කවලා බලන්න. ඒක හරිම රසයි. චූටි බබාලට විතරක් නෙමෙයි ලොකු බබාලට උනත් අලිගැට පේර වලට සීනි දාන්නේ නැතුව කෙසෙල්, අඹ, දොඩම් වගේ තව පළතුරක් එක්ක මිශ්‍ර කරලා කනවා නම් ඒක ඇඟටත් ගුණයි. අලිගැට පේර වල තන්තු ඒ වගේම චූටි පැටවුන්ට ආහාර දිරවීමට සහ මොළයේ වර්ධනයට අත්‍යවශ්‍ය වෙන සෞඛ්‍ය සම්පන්න මේද ගොඩාක් අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම අලිගැට පේර වල පෝෂ්‍ය පදාර්ථ ගොඩාක් අඩංගු වෙනවා. ඒ නිසා චූටි පැටියට සතියකට සැරයක්වත් අලිගැට පේර ටිකක් කන්න දෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. අද මෙයා කන්නේ පෙයාස්. පෙයාස් හොඳට තම්බලා පොඩි කරලා අඹරලා ගත්තාම මෙන්න මේ වගේ මිශ්‍රණයක් හදාගන්න පුළුවන්. ඉතින් පෙයාසුත් චූටි බබාලා හුඟක් ආසාවෙන් කනවා. මොකද පෙයාස් වල තියෙන ස්වභාවික පැණි රහට ඒගොල්ලෝ හුඟක් ආසයි. Thank you, Jesus, for the food. We are about to receive. Let's prepare. In Jesus' name we pray. Amen. පෙයාස් කියලා කියන්නේත් කාබෝහයිඩ්‍රේට් වගේම විටමින් වර්ග, තන්තු, ඉලෙක්ට්‍රෝලයිට් ගොඩාක් අඩංගු වෙන පළතුරක්. ඒ විතරක් නෙමේ චූටි පැටියෙක්ට කක්ක යන්නේ නැතුව මලබද්ධයත් එක්ක දුක් විඳිනවා නම් පෙයාස් චුට්ටක් දීලා බලන්නකෝ. එතකොට ඉක්මනට බබාගේ බඩ බුරුල් වෙනවා. There's something on his nose. Everywhere. That's how he eats. That's how he learned to eat. Did I do that? The same thing? You did the same. ඊළඟ දවසේ මම මෙයාට එළවලුවක් හඳුන්වලා දෙන්න හිතුවා. අද දවසේ කන්නේ කැරට්.
කැරට් ටිකක් තම්බලා පොඩි කරලා චූටි පැටියට කැව්වා. ඉතින් කවන වීඩියෝ එකක් නම් මට ගන්න බැරි වුණා. මේ විදිහට තමයි මං තැම්බුවේ. කලින් දවසේ කැරට් කවපු නිසා මට හිතුණා අද කැරට් එක්ක චිකන් ටිකක් එකතු කරලා තම්බලා එයාට කවන්න ඕනේ කියලා. බබාට කෑම පටන් ගත්ත මුල් සතියේම මේ වගේ මස් වර්ගයක් දෙන්න ඕගොල්ලෝ බයයි කියලා මන් දන්නවා. හැබැයි චූටි පැටියට ඉක්මනින්ම මස් මාළු හඳුන්වලා දෙන එක කිසිම වරදක් නැහැ. අපි දැන් කුකුල් මස් ගැන හිතුවොත් කුකුල් මස් වලත් පෝෂ්‍ය පදාර්ථ ගොඩාක් අඩංගු වෙනවා. මෙතනදී නම් මම පාවිච්චි කරන්නේ කුකුල් මස් වල බ්‍රෙස්ට් කොටස තමයි. බ්‍රෙස්ට් වල තියෙන සුදු පාට මස් වගේම කුකුල් අඬු වල තියෙන රතු පාට මසුත් බබාට දෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මොකද රතු පාට මස් වල සුදු පාට මස් වලට වඩා යකඩ පෝෂණය ගොඩාක් අඩංගු වෙලා තියෙනවා. කැරට් වලත් කාබෝහයිඩ්‍රේට් තියෙනවා. ඒ වගේම තන්තු, ෆෝලේට්, මැග්නීසියම්, පොටෑසියම්, විටමින් A, විටමින් B6 සහ විටමින් K අඩංගු වෙනවා. මේ පෝෂ්‍ය පදාර්ථ ඔක්කොම එකතු වුණාම බබාට ශක්තිය ලබා දෙන්න, බබාගේ ශරීරයේ සෛල වර්ධනය වෙන්න, අලුත් වැඩියා වෙන්න වගේම බබාගේ පෙනීම දියුණු වෙන්නත් කැරට් හුඟක් දායක වෙනවා. අද දවසේ මං යාට කන්න ලෑස්ති කරගත්තේ මෙන්න මේ කහපාට බතල අල. මුලින්ම බතල අල ටික හොඳට හොදලා මේ වගේ ගෑරපුවකින් සිදුරු කරගන්නවා. ඊට පස්සේ මේක oven එකේ හරි එයා ෆ්‍රයර් එකේ හරි දාලා රෝස් කරගන්න තමයි තියෙන්නේ. හරි ලේසියි. සුදු බතල වලට සාපේක්ෂව කහ බතල වල තන්තු ගතිය වැඩි. ඒ වගේම තමයි පිටි ගතියත් අඩුයි. ඉතින් බබාට ලේසියෙන්ම කන්න පුළුවන්, එයාට ලේසියෙන් ගිලින්නත් පුළුවන්. ඒ වගේම මේක හරීම රහයි. කහ බතල තමයි මේ විදිහට චූටි පැටියට මම මේ හදලා දුන්නේ. බතල වලත් කාබෝහයිඩ්‍රේට්, තන්තු, පොටෑසියම්, සිංක් සෑහෙන අඩංගු වෙලා තියෙනවා. සමහර වෙලාවට බතල කෑවහම චූටි පැටියට කක්ක දාන්න නම් ටිකක් අමාරු වෙනවා. සමහර බතල වර්ග වලට බබාගේ බඩේ ගෑස් ගතියක් වගේ එන්නත් පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ බතල දෙනකොට කහ බතල, සුදු බතල වෙන වෙනම දීලා බලන්න මේ එක් එක් බතල වලට බබාගේ චූටි බණ්ඩියේ මොන වගේ වෙනසක්ද වෙන්නේ කියලා. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අද මෙයා කන්නේ ගස් ලබු ටිකකුයි කෙසෙල් චුට්ටකුයි. පැපොල් වල පැණි රස විතරක් නෙමෙයි ඉතින් විටමින් A, විටමින් C අඩංගු වෙන නිසා චූටි පැටියාගේ ඇස් පෙනීමට පැපොල් හුඟක් හොඳයි. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වෙන්න, හම ශක්තිමත් කරන්න අත්‍යවශ්‍ය පෝෂණය පැපොල් වලින් හම්බ වෙනවා. ඒ වගේම පැපොල් වල විටමින් C ගොඩාක් තියෙනවා. ඔය විදිහට ඉතින් චූටි පැටියට කෑම පටන් ගත්ත මුල් සතියෙම එයාට බත් දුන්නේ නැති වුණාට එයාට දීපු හැම පළතුරකම, එළවලුවකම, මස් ජාතියකම කාබෝහයිඩ්‍රේට, ඒ වගේම විටමින් වර්ග චූටි පැටියාගේ ශරීරයේ ශක්තියට, ශරීරයේ වර්ධනයට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ගොඩාක් අඩංගු වෙච්ච හැටි ඔයගොල්ලෝ දැක්කනේ. ඒ නිසා ඔයාගේ චූටි පැටියත් බත් කන්න අකමැති පැටියෙක් නම් මේ වගේ ආහාර වර්ග දීලා චූටි පැටියට කෑම කන එක ගොඩාක් ආස වෙන දෙයක් බවට පත් කරගන්න ඔයගලන්ට පුළුවන්.